どうも、成田です。この動画をこれからシンハラ語で撮影しております。もうスリランカの方がコメントして、もう日本でワーキングビザの話をしてくださいってコメントがありまして、そちらに合わせて、これからシンハラ語で、動画撮影しておりますので、日本人の方、シンハラ語を聞き取れないと思いますので、できるだけ日本語とシンハラ語に合わせて動画撮影しておりますので、全国47県の、おすすめなところ、観光スポット、自分の経験などの動画をしておりますので、これからシンハラ語 100% シンハラ語に変わっておりますので、申し訳ありません。では、これからシンハラ語で話しますので、すいません。හරි. ඉතින් ඔන්න මට අද කියන්න මට මීට දවස් සතියකට ගානකට විතර කලින් මට කමෙන්ට් එකක් ආවා ඉන්ජිනේරින් වීසා ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මගේ වීඩියෝ හැමදාම බලන නිසා ඒගොල්ලෝ අනිවාර්යෙන් මට කමෙන්ට් දාලා තියෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි. ඉතින් පුළුවන් හැටියට පුළුවන් වෙලාවක් ලැබුණ විදිහට තමයි මම හැම වෙලේම වීඩියෝ අරගෙන ඉන්නේ. ඉතින් මේ අද කතා කරන්නේ ඉන්ජිනේරින් වීසා එක. එහෙම නැත්නම් කෙලින්ම කියනවා ජපානයේ වර්කින් වීසා වලට වර්කින් වීසා ගැන තමයි මම අද කතා කරන්නේ. එතකොට ඔයා ලංකාවේ ඉඳන් ජපානට එන්නේ ඉන්ජිනේරින් වීසා එකෙන් ඒක කෙලින්ම වර්කින් වීසා තමයි. එතකොට SSW ට්‍රේනින් වීසා ඉන්ජිනේරින් වීසා කියන එකේ මොකක්ද තියෙන වෙනස? ඉතින් වෙනස තියෙන්නේ එකම එක ඉන්ජිනේරින් වීසා එහෙම නැත්නම් වර්කින් වීසා වලින් අපට වීසා එක එක්ස්පයර් වෙද්දි නැවතත් අපට ඇප්ලයි කරලා වීසා එක දික් කරගෙන අපට ජපානයේ දිගටම වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ වීඩියෝ බලන ඔයගොල්ලෝ කැමති සෙක්ෂන් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේ වීඩියෝ බලන ඔයා මෝටර් මැකැනික් වලට කැමති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා IT පිළිබඳව කැමැත්තක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා වෙන වශයෙන් නැතුව මම සාරාංශයක් හැටියට පොදුවේ ඔයාට මේ වර්කින් වීසා ගැන එහෙම නැත්නම් ඉන්ජිනේරින් වීසා ගැන පොඩි වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. ඉතින් ඔයගොල්ලන්ට එන්න පුළුවන් ජපානට ලංකාවේ ඉඳලා කෙලින්ම ආයතනයක් සම්බන්ධ කරගෙන හරි ඔයාලට ජපාන් භාෂාවේ හැකියාවක් තියෙනවා නම් ඉන්ටර්නෙට් එක හරහා ඔයගොල්ලන්ට ඒ කම්පැනි වලට ඇප්ලයි කරලා ඔයගොල්ලොත් එක්ක කතා බහ කරගෙන ඔයගොල්ලන්ට කෙලින්ම ජපානට එන්න පුළුවන්. ඉතින් ලංකාවේ ගොඩක් කරන්නේ ජපානයේ යම් කිසි ආයතන සමග ඇග්‍රීමන්ට් ගහලා ඒ ආයතනවලට ලැබෙන වේකන්සි හැටියට තමයි ඕගොල්ලන්ව ජපානට රැගෙන එන්නේ. එතකොට ඉතින් වර්කින් වීසා එද්දි ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් එකක් වාට කරන්න පුළුවන් ලොකුම දෙයක් එහෙම නැත්නම් ලංකාවේ විශ්වවිද්‍යාලයක අවුට් වෙලා නම් යුනිවර්සිටි ග්‍රැජුවේට් වෙලා නම් ඒ සාතිකෙත් තියෙනවා ඕගොල්ලන්ට කෙලින්ම වර්කින් වීසා ඉන්ජිනේරින් වීසා වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට උනත් මාස 6කට වගේ ඉන්ටර්න්ෂිප් වලට උනත් ජපානට එන්න හැකියාව තියෙනවා. ඉතින් ඉන්ජිනේරින් වීසා වල ගොඩාක් කැටගරි තියෙනවා. ඉතින් ඒකට ගොඩාක් බලපාන්නේ ඔයා ඉගෙනගත් දේවල් සහ ඔයාගේ එක්ස්පීරියන්ස් එක තමයි මේ ඉන්ජිනේරින් වීසා ගොඩාක් ඔයාට සෙට් වෙන්නේ. ඉතින් මේකේ විශේෂත්වයක් නැහැ. SSW උනත් ට්‍රේනින් වීසා උනත් වර්කින් වීසා උනත් කරන්න එකම දේ. ඉතින් අර මම කලින් කිව්වා වගේ අපට වර්කින් වීසා වල ඉන්ජිනේරින් වීසා වල වීසා එක මාරු කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඉතින් කම්පැනිට ඔයාලට ලැබෙන ප්‍රතිලාභ අඩු වැඩි වෙනවා. ඉතින් ඒක මම කලිනුත් වීඩියෝ වල කියනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔයගොල්ලන් ඇප්ලිකේෂන් එක ලංකාවෙන් ඇප්ලිකේෂන් එක ඇප්ලයි කරද්දී ජපානයේ කම්පැනි එකකින් අනිවාර්යෙන් අපට දෙනවා ඩොකියුමන්ට් එක පැය ගාන කොච්චරද OT හම්බෙනවද ඉන්න තැන් වලට සල්ලි කැපෙනවද Wi-Fi දෙනවද අපිට නවාතැන් පහසුකම් දෙනවද නැද්ද බෝනස් තියනවද නැද්ද නිමාඩු කවදද කියන එක අනිවාර්යෙන් ජපානයේ නම් ඒ සියලු ඇප්ලිකේෂන් එකේ සඳහන් කරපු එකක් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් දෙනවා
ඔයගොල්ලන්ගේ කම්පැනිට. ඒතකොට කම්පැනිත් එක්ක ඔයා ඒ ඩොකියුමන්ට් ඔක්කොම බලලා කරලා තමයි ඔයාට සෙට් වෙනවා නම් ඔයා ඕකේ කියලා ජපන් වලට එන්න පුළුවන්. ඉතින් මේ ඉංජිනේරින් විෂය වලින් ආවෙන් පස්සේ ඉතින් මාස 6ක් වගේ වැඩ කරලා ඔයගොල්ලන්ට බෝනස් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පඩියට පඩියක් හම්බෙන තැන් තියෙනවා. පඩිය වගේ 3 ගුණයක් බෝනස් හම්බෙන තැන් දෙනවා. ඒ වගේම බෝනස් නැති තැනුත් තියෙනවා. ඉතින් ඒ වගේම සාමාන්‍ය පොදුවේ ගත්තාම වතුර බිල්, ලයිට් බිල්, වයිෆයි ඒ වගේ දේවලුත් දෙන තැන් තියෙනවා, නොදෙන තැන් තියෙනවා. ඒ වගේම මේ දේවල් දීලා ඔයාගේ පඩියනොත් කපා ගන්න දේවල් තියෙනවා. ඉතින් මේ ඉංජිනේරින් වීසා වලින් එද්දී ඔයගොල්ලෝ පුළුවන් තරම් කෙලින්ම ඇවිල්ලා වැඩට එන්න. ඉතින් මොකද සතියක් වගේ කාලයක් බලයි ජපන් අය ඔයාගේ හැකියාව කොහොමද කියලා. ඔයා මොන තැනට වැටුණත් ඒ කියන්නේ ඔයා රෙස්ටොරන්ට් එකකට වැටෙන්න පුළුවන්, ඔයා මෝටර් මැකැනික් එකකට වැටෙන්න පුළුවන්, ඔයා IT එකකට වැටෙන්න පුළුවන්. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැත්තම්, කියන්නේ මම මේ දේ දන්නේ නැත්තම් ඔයා කට ඇරලා කියන්න දන්නේ නැහැ කියලා. මොකද මේක ඉංජිනේරින් විෂය නෙමෙයි, හැමෝටම පොදුවේ කියන්නේ. දන්නේ නැති දෙයක් තියෙනවා නම් කට ඇරලා බය නැතුව මම දන්නේ නැහැ කියලා කියන්න. එතකොට ඒක ඒගොල්ලෝ මෙයා දන්නේ නැහැ. ඒක නිසා ඔයාට ඒක ඒගොල්ලෝ එකපාරක් හරි 10 පාරක් හරි ලස්සන්ට ඔයගොල්ලන්ට ඒක කියලා දෙනවා ජපානයේ අය. මොකද එකපාර දන්නේ නැත්නම් හරි මු වැඩක් නැහැ, අපි ඊළඟ එකව බලමු කියන මට්ටමේ නැහැ දැනට ජපානය. ඉතින් ඒක නිසා ඔයා දන්නේ නැත්නම් කට ඇරලා දන්නේ නැහැ කියන්න. හැබැයි ඔයා දන්නේ නැතුව මං දන්නවා කියලා කරගෙන යද්දි ඔයා වැඩේ ඇනුවොත් අන්න එතනදී ඔයාට පොඩ්ඩක් අමාරු වෙන්න ඉඩ තියෙනවා. මොකද මේක කෙලින්ම වර්කින් වීසා වලට වැඩ කරන නිසා. ඉතින් මොකද ඔයා විවිධ වූ රටවල් වල කට්ටියත් එක්ක තමයි ඔයා ගොඩක් වෙලාවට මං හිතන්නේ වැඩ කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ජපන් භාෂාව කතා කරන්න පුළුවන් කියන එකත් ගොඩාක් වටිනවා. ඒ වගේම ජපන් කතා කරන්න පුළුවන් ඔයාට ගොඩාක් ඉක්මනට ඉහළ මට්ටමකට යන්න හැකියාව තියෙනවා. ඉතින් ඉංජිනේරින් වීසා ගැන ඉතින් ওই ටික තමයි පොදුවේ මම කතා කරේ. ඉතින් ඉංජිනේරින් වීසා වල තියෙන එකම දේ තමයි ඉතින් අපට තව එකක් තියෙනවා. අපිව ගන්නෙ, ඒ කියන්නේ අපිව ගන්නෙ తాවකාලික සේවයේද එහෙම නැත්නම් ස්ථිර සේවයේද කියන එකත් පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ කේයකුෂයින්ද එහෙම නැත්නම් ශේෂයින්ද කියන එක පොඩ්ඩක් ඔයා බලන්න. ඒක අනිවාර්යෙන් ඔයා ජපානෙන් ඇප්ලිකේෂන් එක ඔයාට දෙද්දි අනිවාර්යෙන් ඒක ගහලා තියෙනවා ඔයා ශේෂයින් කෙනෙක්ද කේයකුෂයින්ද කියලා. කේයකුෂයින් කියලා කියන්නේ తాවකාලික සේවකයෙක්. ඒ කියන්නේ මම කම්පැනියක් කරගෙන යනවා, කරගෙන ගිහිල්ලා මම හිතන්නේ දැන් අපි රෙස්ටොරන්ට් එකක් කරගෙන යනවා. රෙස්ටොරන්ට් එකක් කරගෙන යද්දි මාස 5ක් විතර කඩේ ඔක්කොම බිසි වෙනවා. මාස 5කින් පස්සේ කඩේ බිසි නැහැ. නෝමල් විදිහට තනියම උනත් කරගෙන යන්න පුළුවන් නම් ඔයාගේ ඇග්‍රීමන්ට් එක ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ මාස 5ක් වැඩ කරලා ඔයා එතකන් ඔයාව තියාගෙන ඉඳලා ඒ මාස 5න් පස්සේ ඔයාගේ ඇග්‍රීමන්ට් එක ඉවර කරන්න පුළුවන්. එතකොට ඔයාට වෙනවා ආපහු නැවත ජොබ් එකක් හොයා ගන්න. එතකොට ඒක තමයි කේයකුෂයින් කියන කැටගරි එක. අනික තමයි ශේෂයින් කියන එක. ශේෂයින් කියලා කියන්නේ ස්ථීර සේවකයෝ. කම්පැනියේ ස්ථීර සේවකයෝ හැටියට තමයි ඔයගොල්ලන්ව බදව ගන්න. එතකොට මෙතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා හරියට වැඩ කරගෙන යනවා නම් ඔයාව අනිවාර්යෙන් දිගටම රඳවගෙන ඉන්නවා ඔයාගේ කම්පැනි එකෙන්. ඉතින් ඔයා පොඩ්ඩක් පරණ වෙන්න, ඔයා හොඳට ඉගෙන ගන්න වෙන තරමට ඔයාට අත්දැකීම් එක්ක ඔයාට ඉහළට යන්න පුළුවන් තත්ත්වය සහ බෝනස් සහ ඔයාට විවිධ දේවල් ඔයාට තේ අතේ. ඒ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයා වාහනේ නම් ඔයා හොඳට මහන්සිලා වැඩ කරනවා නම් ඔයාට වාහනේට තෙල් ටික ගහලා දෙන්න රුපියල් 20000ක් 30000ක් වගේ allowance වගේ ඕගොල්ලන්ට ලබා ගන්නත් පුළුවන් ඕගොල්ලෝ හොඳට මහන්සිලා වැඩ කරද්දි. අනිත් එක තමයි ශේෂයින් උනත් කේයකුෂයින් උනත් මතක තියාගන්න, ඔයා හරියට වැඩ කරන්නේ නැත්නම් කම්පැනියට අයිතිය තියෙනවා ඔයාව අයින් කරන්න. ඒක නිසා මතක ඇතුව පුළුවන් හැටියට ඔයා හොඳට මහන්සිලා වැඩ කරන්න. එහෙම වුණොත් ඔයාට අනිවාර්යෙන්ම
හොඳ තැනකට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මතක ඇතුව මම ස්ථිර සේවකයෙක් නිසා මං කම්පැනියෙන් අයින් කරන්න බෑ කියන එක හිතාගෙන හිටියොත් ඔයාට පොඩ්ඩක් අමාරු වෙයි. මොකද අනිවාර්යෙන් කම්පැනිට අයිතිය තියෙනවා ඔයාව අයින් කරන්න. එතකොට එහෙම නම් පස්සෙත් වෙන්නේ ඔයාට පටස් ගාලා වෙන ජොබ් එකක් හොයා ගන්න වෙනවා. ඉතින් ඒක නිසා ඔන්න ඔය ඉංජිනේරින් 21 කැටගරිය එක්කම මම ඉතින් පොඩි දැනුමක් ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තා. මොකද මට ආපු කමෙන්ට් එකක් ඉතින් එයා හැමදාම මගේ වීඩියෝස් බලනවා. ඉතින් බොහොම ස්තුතියි මට ලැබෙන වෙලාවේ හැටියට මම ඔයගොල්ලන්ට පුළුවන් හැටියට වීඩියෝ අරගෙන යනවා. ඉතින් තවත් ලස්සන දවසක ඔයගොල්ලන්ගේ හීන ජපාන්ට එන හීන ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නරිත අපි. ඉතින් තවත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. ඉතින් මං පොඩ්ඩ ජපන් භාෂාවෙන් පුළුවන් හැටියට මං වීඩියෝස් අරගෙන එන්න තමයි මගේ මේ ඊළඟට මම පොඩ්ඩක් බලන්න. ඒ වගේම මම ට්‍රැවල් කරන තැන්වල පොඩි වීඩියෝස් තමයි මම ඔයගොල්ලන්ට ගොඩක් අරගෙන එන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට දැනගන්න මොකක් හරි තියෙනවා මගේ Instagram එකට හරි මැසේජ් එකක් දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. වෙලාව ලැබුණ ගමන් මම ඔයගොල්ලන්ට මැසේජ්ජයක් හරි ඒකට සම්බන්ධ වීඩියෝ එකක් හරි මම අරගෙන එනවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. සුබ දවසක් වේවා.